හරි. මම කියලා දෙන්නේ. රසායනික සමතුලිතතාවයේ හම්බෙන ලවණයක pH අගය හොයන්න. ලවණයක් ආම්ලිකද බාස්නිකද කියලා අඳුරගන්න. ආම්ලිකද බාස්නිකද උදාසීනද කියලා අඳුරගන්න. ඒ විස්තර ටික තමයි මේකද කියලා දෙන්නේ. හරි. ඔයාලා හැමෝම දන්නවනේ මේ වගේ ඒවා. හොඳට මේ තීරිය අහගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක් කියලා ඔයාලා දන්නවා. HCl කියන්නේ අම්ලයක් කියලා දන්නවා. මේ දෙන්න එකතු වෙලා හැදෙන NaCl මේ තියෙන ලවණයක්. දැන් ලවණයක්. ඔය ලවණයක් ආම්ලිකද බාස්නිකද උදාසීනද කියලා තීරණය කරන්නේ මේ විදිහට. මේ ලවණය හැදෙන්න කියන්නේ මේ ලවණය නම් ද්‍රාවණයක්. මේ NaCl ද්‍රාවණයක්. බලන්න ඉවොත් ආම්ලිකද බාස්නිකද උදාසීනද කියලා. බලන්න මේ තීරණය උතරම තියාගන්න. NaCl හැදෙන්න දායක වෙන බස්මය තමයි NaOH. මේක ප්‍රබල බස්මයක්. NaCl හැදෙන්න දායක වන අම්ලය තමයි HCl. ප්‍රබල අම්ලයක්. ලවණය හැදෙන්න දායක වෙන අම්ලය බස්මේ දෙකම ප්‍රබල නම් ඒ ලවණය උදාසීන ලවණයක්. NaCl කියන්නේ මොකද්ද? උදාසීන ලවණයක්. උදාසීන ලවණයක්. හරිද? හරි. මම තව ලවණයක් ගන්නවා මෙහෙම. KNO3. KNO3. මෙයා හැදෙන්න දායක වෙන බස්මය. දැන් මේ මම හදා ගන්න ඕනවා මේකේ තියෙන්නේ. කැටයන්ට OH එකක් දාගන්න. KOH. ඇනයින්ට ප්ලස් එකක් දාගන්න. HNO3. KOH කියන්නේ ප්‍රබල බස්මයක්. HNO3 කියන්නේ ප්‍රබල අම්ලයක්. දෙන්නම් ප්‍රබල නම් ඔය ලවණය මොන ලවණයක්ද? උදාසීන ලවණය. උදාසීන ලවණය. හරි. ඔයගේ pH අගය ගණනය කරන්න කියලා දෙන්න දෙයක් නැහැ. උදාසීන නම් සෙල්සියස් අංශක 25 දී නම් මේ ලවණ තියෙන ද්‍රාවණයක් මොකද වෙන්නේ? pH අගය 7ක් කියලා ගත්තා. පැහැදිලිද? හරි. අපි ළඟට ගමු මෙහෙම නැති ඒවා. මෙහෙම නැතිව ගන්න යන්නේ නෑ. හොඳට බලන්න විස්තරේ. මේ ලවණය. මම ගන්නවා CH3COONA. ඔක ලවණයක්. ඔක හැදෙන්නේ මේකේ කැටයනේ Na+ ඇනයනේ මෙයානේ. කැටයනේට OH එකක් දාපුවම NaOH ප්‍රබල බස්මයක්. මෙයාට ප්ලස් එකක් දාපුවාම CH3COOH. මේක ඇසිටික් අම්ලය කියන්නේ දුබල අම්ලය. ඇසිටික් අම්ලය දුබල අම්ලය. හරි. එතකොට මේ ලවණය මත දැන් ලවණයට එන්නේ ප්‍රබල එක්කෙනාගේ ලක්ෂණය. අම්ලය දුබලයි බස්මය ප්‍රබලයි. ඒ කියන්නේ ලවණය බාස්මිකයි. ලවණය බාස්මිකයි. හැබැයි මල් තියන්න මේක ප්‍රබල බාස්මික නෙමෙයි. ඕක ප්‍රබල බාස්මික නෙමෙයි. හරිද? ඔකට ඔන්න හේතුව මම කියන්නම් එකකට. ලවණය සම්පූර්ණයෙන් අයනොට ගැලෙනවා. C3COO රින ධන Na+. ලවණය ජලිත ද්‍රවණ දෙකම සම්පූර්ණයෙන් අයනොට කැඩලා තියෙනවා. ඔය අයන දෙකෙන් මේක තේරුම් ගන්න මම තව අමතර විස්තරයක් කියන්නේ. මේ අයන දෙකෙන් මෙයා ආවේ ඇසිටික් අම්ලය. මෙයා ආවේ NaOH. උතන ජලීය ද්‍රාවණයේදී ජල විච්ඡේදනය වෙන්නේ දුබල අම්ලයකින් හෝ දුබල බස්මකින් ආපු අයනේ විතරයි. දැන් මේ Na+ ආවේ ප්‍රබල බස්මයකින්නේ. ඒක ජල විච්ඡේදනයක් නැහැ. මෙයා ඇසිටේට් අයනේ ආවේ මෙයාගෙන් දුබල අම්ලයකින්නේ. එයාට ජල විච්ඡේදනය වෙන්න පුළුවන්. එතකොට මෙයා මෙහෙම කැඩුණාට පස්සේ වෙන්නේ අයන ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය කියන්නේ ජලයක සිදු කරන ප්‍රතිවර්ත ක්‍රියාවලියක් වුණ. අපි ජල විච්ඡේදනය බලන්නේ ජලයෙන් H+ ගන්නවද ජලයට H+ දෙනවද කියලා. මෙයා ඍණනේ. මම ජලයෙන් H+ ගන්නවා. H+ ගත්තාම C3COOH ජලයට H+ ගත්තාම මොකද වෙන්නේ? OH-. හරි. මෙයා ජල විච්ඡේදනය වෙලා දැන් මේ ලවණය කියලා ගත්තට ඒක තියෙන්නේ මේ අයනේ ජල විච්ඡේදනය වෙලා OH- දෙනවා. ආන් ඒකයි ඒ ලවණය ගන්න බාස්මික කියලා. හරිද? මම ඕක ලිව්වේ බාස්මිකද කියන එක මෙහෙම ලියලා බලන්න ඕනේ නැහැ. මෙතනින් මම කියලා දුන්නා. බස්මේ විතරක් ප්‍රබල නම් බාස්මිකයි. ඕක දුබල බාස්මික කියන්නේ මෙහෙම. මේක සම්පූර්ණයෙන් කැඩලා තිබ්බට ඒ දැන් කොහොමද කැඩලා තියෙන්නේ? මෙයා බාස්මික උනේ OH- දෙන හින්දානේ. හැබැයි මෙයා OH- දෙන්න විඝටනය වන ක්‍රියාවලිය වෙන්නේ අර්ධව. ප්‍රබල එකක් නම් ප්‍රබල අම්ලයක් හරි ප්‍රබල බස්මයක් කරනම් සම්පූර්ණයෙන් අයනීකරණය වෙනවා. තේරුණාද? මේක අර්ධ වශයෙන් තමයි අයනීකරණය වෙලා OH- දෙන්නේ. අර්ධ වශයෙන් තමයි ජල විච්ඡේදනය වෙලා
OH minus දෙන්නේ. ඉතින් මෙයාලා සලකන්නේ දුබල වාෂ්පික කියලා. දුබල වාෂ්පික. ඔටික තේරෙනවනේ. හරි. ඊළඟට මම හැම අවස්ථාවකටම එක ගන්න කියලා දෙන්නේ. දැන් මේක ඇතිනේ. භස්මයේ ප්‍රබලයි අම්ලයේ දුබලයි. එහෙනම් හැදෙන ලවණය මොකද වෙන්නේ? දුබල වාෂ්පික. ප්‍රබල එක්කෙනාගේ ලක්ෂණය තමයි වාෂ්පික. හැබැයි දුබල කියලා මතක ගන්න. හරි. දැන් මම ගන්නවා මෙහෙම. NH4NO3 මේ ලවණයේ තියෙන ඇනානිය නයිට්‍රේට් කැටානිය NH4+. ඇනානියට එක් ප්ලස් එකක් දාද්දි මෙයා යනවා. කැටානට OH එකක් දාද්දි NH4OH කියලා එනවා. මේක NH4OH කියන නමේ දුබල වාෂ්පිකයක්. අමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔයාලට කිව්වා මම එන්නේ ප්‍රබල එක්කෙනාගේ ලක්ෂණය තමයි මෙයාට එන්නේ. එහෙනම් අම්ලයේ විතරක් ප්‍රබල නම් මේක ආම්ලික. ආම්ලික. හැබැයි තමයි මෙයා අර විදිහට ජල විච්ඡේදනය ලිව්වොත් ඕකත් ප්‍රබල ආම්ලික ලවණයක් කියලා ගන්න බෑ. මම එකක් පෙන්නන්නම් ඔබ ඉන්න. NH4+ ධන NO3-. ඔයාලා තමයි මේක භාෂ්මික වන බව පැහැදිලි කරන්න කිව්වොත් මේක භාෂ්මික කියලා කිව්වොත් මෙතනින් ගත්තා. ඒක භාෂ්මිකද ආම්ලිකද උදාසීනද කියලා. හැබැයි භාෂ්මිකව පැහැදිලි කරන්න කිව්වොත් මේක පිටරවල යනවා. මේක තියෙන්නේ මේ විදිහට කැඩිලා එනකොට මේ දුබල එකට අදාළ අයනය ජල විච්ඡේදනයෙන් OH මනස් දෙනවා. ඒකයි භාෂ්මික වෙන්නේ. හරි. මේකේ නයිට්‍රේට් අයනය ඉන්නේ ප්‍රබල අම්ලයේ. ඒක ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. මෙයා එන්නේ දුබල භාෂ්මිකී. එයා ජල විච්ඡේදනය වෙනවා. මම කව ජල විච්ඡේදනය කියන්නේ ජලයක සිදු කරන ප්‍රතිවර්ත ක්‍රියාවලියක්. මේවා භෞතික අවස්ථා දාන්න ඕන. මම නිකන් වාට මේ පැහැදිලි කිරීමෙන් ඉඳ භෞතික අවස්ථා දාන්නේ නැහැ. තා මේවා ලියන්න ආවම භෞතික අවස්ථා තියෙන්න ඕන. ඒක සම්පූර්ණිතා. කියන්නේ සම්පූර්ණිතය පාඩම් වල භෞතික අවස්ථා තියෙන්න ඕන. මම කිව්වේ ජල විච්ඡේදනය කියන නම ප්ලස් දෙන්න පුළුවන්ද ගන්න පුළුවන්ද කියලා බලන්න. මේක ධනෙකින්ද ගන්න නැහැ. ධන එක අයින් කරනවා. ප්ලස් එක. මෙයාගේ ප්ලස් එක අයින් කරාම එනවා NH3. ධන. ජලයේ ප්ලස් එක ගන්නවා. H3O+. ඕකයි තමයි මේ ආම්ලික කියන්නේ. මේ ලවණය කැඩිලා මෙහෙම තියෙන්නේ මෙයා ජල විච්ඡේදනයෙන් H3O+ දෙනවා. ඒකයි ඕක ආම්ලික කියන්නේ. හැබැයි මෙයා H3O+ දෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙන එකක් නෙමෙයි. අර්ධ වශයෙන් වෙන්නේ. එහෙනම් මෙයා ගන්න මොකද්ද? දුබල ආම්ලික. හරිද? ලවණය හැදෙන්න දායක වෙන අම්ලයේ භස්මයේ දෙකම ප්‍රබල නම් මොකද වෙන්නේ ලවණය? දෙකම ප්‍රබල නම් උදාසීනයි. භස්මයේ විතර ප්‍රබල නම් මොකද වෙන්නේ? භාෂ්මිකයි. හැබැයි මත යන ලවණය මොකද වෙන්නේ? දුබල භාෂ්මිකයි. ලවණය දෙන්න දායක වෙන අම්ලයේ විතර ප්‍රබල නම් ලවණය මොකද වෙන්නේ? ආම්ලික. හැබැයි මම මෙතන විස්තර කරා මොන ආම්ලිකද ඒක? දුබල ආම්ලික. පැහැදිලිද? හරි. ඔයාලා මම කියලා දෙන්නම් මේක pH වල විදිහට. pH එක විදිහට කියලා දෙන්න. හරි. ඔන්න බලන්න විස්තර කරනවා. මම මේක දෙම කරනවා. උදාසීනකේ pH 1 කියලා දෙන්න දෙයක් නැහැ. මම කැටියෙන් කියලා දෙන්නේ. හරිද? බල ප්‍රතික්‍රියා ලියලා පොඩ්ඩක් දින් කැටියෙන් දාලා ලස්සන කරගන්න. ඒ කියන්නේ ලකුණු ගන්න පුළුවන් විදිහට මම නිකන් කැටියෙන් කියලා දෙන්නේ. pH 1. මේක දුබල භාෂ්මිකයිනේ. දුබල භාෂ්මයක pH හොයන්න අපිට ළමයි ඕකේ OH මනස් සාන්ද්‍රණය හොයාගත්තා නම් අර මලිය ප්‍රතික්‍රියාවෙන් ආපු OH මනස් සාන්ද්‍රණය හොයාගත්තා නම් ඒකෙන් pH හොයන්නේ කියන්නේ. වල 14 අඩු කරලා pH හොයන්නේ. එන්න මම ඔයාලට කියලා දෙන්නේ නැහැ OH මනස් සාන්ද්‍රණය හොයන විදිය. කෙටින් කියන්නේ ඔක්කොම ලියන්න නැතුව OH නයන සාන්ද්‍රණය මේක රචනාවන්ට මෙහෙම ලියන්න බෑ ළමයි ලකුණු අඩු වෙනවා. ඔයාලා නිකන් මේක අයනෝට කරන එක මම ලිව්වේ ආරම්භක සාන්ද්‍රණ වෙනස් වෙන සාන්ද්‍රණ සම්පූර්ණ සාන්ද්‍රණය ලියන්න ඕන. හරි. OH මනස් සාන්ද්‍රණය ගන්න පුළුවන් දුබල භස්මයක් සඳහා Kb වතාවක් C වල වර්ගමූලය. මේකෙන් කොට පස්සේ පුළුවන් අපිට pH හොයාගන්න 14 කට pH වෙන්නේ. හරි. සාන්ද්‍රණය කියන්නේ මේ ලවණයෙන් දෙන සාන්ද්‍රණය. ඒක මොකද මේකේ සාන්ද්‍රණයේ සීමයි කියලා. මේකේ සාන්ද්‍රණය. එන එක තමයි මෙතන දාන්න. ඔය ලවණයේ සාන්ද්‍රණය. හරිද? වඩ මේ ගොඩක් වැදගත් මත යන්න අනුමාපනවල සමගතරක්ෂී pH එක හොයද්දි ගොඩක් වෙලාවට ලවණයේ pH එකේ තමයි සමගතරක්ෂී pH එක කියලා ගන්න. ගොඩක්ම වෙලාවට. හරිද? එතකොට දැන් මේක සාන්ද්‍රණය C. ඒක දන්නවනම් ඒක ආදේශ කරගත්ත හැකිනේ. මේ මෙතන ගැටලුවක් එනවා. ඔයාට ඕනේ KB කියලා මේ මෙයාගේ KB. ඕක දැන් දුබල භාෂ්මික. ඕකෙත් නෙමෙයි. මේ මේකේ KB. ඔකේ ඔතන ළමයි දෙන්නම තිබ්බලා අයනවල ගැටලා තියෙන්නේ. මේ කොටස තමයි OH මනස් දාස් කරන දායක වෙන්නේ. එහෙනම් ඕක භස්මයක් නේ OH මනස් දාස් කරනවා කියන ජලී මාධ්‍යයකදී. මෙයාගේ KB ඕනේ. මේකේ KB කියලා ගියක් දෙන්නේ නැහැ. ඕක නිකන් මේ අයනයක් නේ. KB ප්‍රකාශ කරන සාමාන්‍යයෙන් දුබල භස්ම සඳහා. මේක දුබල භාෂ්ම වුණාට මේක අයනයක් විදිහට තියෙන එකක්. ඕකේ KB කියලා කොට හම්බෙන්නේ නැහැ. ඔයාලා ළමයි දත්තයට හම්බෙන්නේ මේකට අදාළ සංයුග්මක අම්ලය. සංයුග්මක මේ හදන අම්ලය කියලා හිතන්නකෝ. එයා +1 ගත්තොත් හදන අම්ලය. එයාගේ Ka තමයි ගානට හම්බෙන්නේ. ඔයාලට හම්බෙන්නේ යාගේ Ka.
මෙතනට අපිට ඕන KB. හරි. දැන් කයි KB ඕන? මුගේ KB ඕන. මේකේ KB කියලා එකක් දෙන්නේ නැහැ. ඔයාලට ගානක දුන්නාම බලන්න ඔය පේපර් එක අරන් ඔයාලට හම්බෙන්නේ මේකේ pH1 කියලා දුන්නොත් එයාට අදාළ අම්ලයේ Ka තමයි හම්බෙන්නේ. කිසියම් අම්ලයක Ka අගයයි. එයා H+ අයින් කරාට පස්සේ දෙන එයාගේ සංයුග්මක බස්මේ KB අගයයි. අතර සම්බන්ධය ඔයාලා දන්නවා. Ka වතාවක් KB සමානයි KW. ඔහොම එනවනේ. එතකොට ඔයාලට C දන්නවා. C දෙනවා තත්ත්වයකට. KB දෙන්නේ මේකට දාලා සංයුග්මක අම්ලයේ එයාගේ අම්ලයේ Ka දෙනවා. ඔයාලට KB වෙනුවට ආදේශ කරගන්න එතකොට මොකද්ද? KB ලියන්න පුළුවන් නේද? KW බෙදීම Ka. Ka තත්ත්වයට දෙන්න. සාන්ද්‍රය දුන්නාම ඔය පන්ස හොයාගත්තා කියන්නේ. කොහොමද තමයි ලවණයක pH එක හොයාගන්නේ. හරිනේ. අපි මේ ලවණය බලමු. මේක. මේකේ දුබල ආම්ලික අම්ලයක් සඳහා මේ සමීකරණය ලිව්වොත් H ධන නැත්නම් H2O+ සාන්ද්‍රණය සමාන වෙනවා Ka වතාවක් C වල වර්ගමූලයට. හරි. මේකෙත් සාන්ද්‍රණය දෙන අවස්ථාවක්. දැන් C කියලා. සාන්ද්‍රණය දෙනවා. C හරි. Ka දැන් මෙතනත් ඔයාලා මම පෙන්නුවා මෙහෙම අයන දෙක තිබ්බට මෙයා තමයි H+ අයින් කරන දායක වෙන එක. H+ අයින් කරන දායක වෙන එක. හරි. මෙයාගේ තමයි Ka යගේ ඕන. හැබැයි මේකේ Ka හම්බෙන්නේ නැහැ ඔයාලට. මේක අර හිච්ච ලවණයක්. ඔයාලට හම්බෙන්නේ එයාට අදාළ මෙයා ඔයාලා මේක ආවේ මේකෙන්නේ. එයාට අදාළ දුබල බස්මය. දැන් මෙයාගේ KB තමයි හම්බෙන්නේ. ඒ බස්මයට ප්‍රකාශ කරන්නේ KB. දුබල අම්ලයට Ka. අපිට ඕන දැන් මේ මේකට මේ සමීකරණය දාන්නේ. ඇයි මේකට මේක දාන්නේ? මෙයා ආම්ලෙකින්. දුබල අම්ලෙකින් මේක දානවා. හැබැයි දැන් මට මේකේ Ka කියලා එකක් හම්බෙන්නේ නැහැ. මට හම්බෙන්නේ ඒකට අදාළ බස්මය තියෙන්නේ. එයාගේ KB. ඒතර අපි අවුලක් නැහැ නේද? KB දුන්නා කියලා. මෙතන Ka වෙනුවට අපි ආදේශ කරනවා මොකද්ද? KW බෙදීම මෙයාගේ KB. හරි. ඉතින් KW නම් කොහොමද දෙනවා දුන්නේ නැද 25 අපිට ගන්න පුළුවන් සෙල්සියස් සමග 25 දී ධාරණ 14යි කියලා. KB දෙනවා කියවනේ මම. මේ දෙක දන්නවා නම් මේක දන්නවා නම් H+ එක වෙන්නේ. H+ එවට පස්සේ H එක හොගන්න පුළුවන්. හරිද? දැන් වලට ඔක හරියටම තේරුණා ඇත. මෙන්න ගැටලුවක් එන්න ඕන. දෙකම දුබල වුණොත් කේස් එකක් තියෙනව නේද? දෙකම දුබල වුණා. හරි. මෙහෙම ගමු අපි. මම දෙකම දුබල වෙන අවස්ථාවක් ගන්න යන්නේ ඈ. දෙන්නම දුබල. මේ දෙන්නගෙන් හැදෙන ලවණය මම මෙතන ලියා ගන්නවා. මෙයා OH- එක අයින් කරලා මෙයාගේ H+ අම්ලය අයින් කරන්නේ H+ එක ළමයි ඈ. මේ H+ අයින් කරනවා මෙයා OH- එක අයින් කරනවා. මේක H+ අයින් කරලා මේ ටික ඉතුරු වෙන්නේ CH3COO ඍණ. මෙයා OH- එක අයින් කරාම NH4+. හරි. මේක තමයි ලවණය. ඔය ලවණය හදන්න දායක වෙන බස්මයක් දුබලයි අම්ලයක් දුබලයි. දෙකම දුබල වුණා කියලා දෙකම ප්‍රබල වෙද්දි උදාසීන වුණා කියලා දෙකම දුබල වුණා කියලා ලවණය උදාසීනයි කියන්න බෑ. පැහැදිලිද? උදාසීන කියලා කියන්න බෑ. ඒක දුන්නොත් අපිට මේක ආම්ලිකද බාස්මිකද උදාසීනද කියලා වන්න නම් මෙයාගේ Ka ඕනේ මෙයාගේ Kb ඕනේ. හරිද? Ka සහ Kb එකිනෙකට සමාන නම් අපිට කියන්න පුළුවන් මේ ලවණය උදාසීන. උදාසීන. අම්ලයේ Ka වඩා ලවණය දෙන දායක වෙන බස්මේ Kb විශාල නම් ඔය ලවණය මොකද වෙන්නේ? බාස්මික ගතිය වැඩි. බාස්මික. අම්ලයද ලවණය හදන දායක වෙන අම්ලයේ Ka වඩා බස්මේ Kb අඩුයි නම් ලවණය මොකද වෙන්නේ? ආම්ලික. ආම්ලික. හරිනේ. ඕක හොයන්න අපිට මේ தත්ත්ව ටික දෙන්න ඕන. හරිනේ. ඕකේ pH1 ළමයි ප්‍රකාශනයක් තියෙනවා. ඒක ව්‍යුත්පන්න කිරීම ටික සංකීර්ණයි. හරිද? ටික සංකීර්ණ ව්‍යුත්පන්න කිරීම. ඒ ව්‍යුත්පන්න කිරීම මම මෙතන දැන් කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලා හැබැයි මේ සමීකරණය මතක තියාගන්න. මේ වගේ ලවණයක අපිට pH එක මොකද කියලා කිව්වොත්. මේ අගයන් දෙන්න වෙනවා. ඔයා දීලා pH1 කිව්වොත් pH සමානයි 25 මම ගන්න සෙල්සියස් 25. 7 ධන භාගයක් pKa ඍණ pK ඔකෙන් ගන්න පුළුවන්.
KAKB දීලා තිබ්බොත් ඕකෙන් ගන්න කරගන්න පුළුවන්. හරිද? මේක සිලබස් එකේ තියෙන සමීකරණයක් ඈ. අගයන් දීලා අහන්න පුළුවන් එකක්. මේ වගේ ලවණයක pH 1 කිව්වොත් මේ ප්‍රකාශනය වන්න පුළුවන්. මම හිතනවා ලවණ ගැන ඕන තීර ටික මම කියලා දුන්නා. ඔයාලට ලවණයක් දැක්කාම ආම්ලිකද වාස්මිකද උදාසීනද කියලා වගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ වගේ අවස්ථාවක් ආවොත් මේ දත් නැතුව කියන්න බෑ. හරිනේ? ප්‍රබල අම්ල සහ ප්‍රබල බස් වලින් හැදෙන ලාවන උදාසීනයිනේ. ඒක pH ගණනය කරන දෙයක් නෑ. අදාළ උෂ්ණත්වයට දාලා pH එක අපිට ගත්ත හැකි. මං කියලා දුන්නාට දුබල ආම්ලික ලවණයක pH 1යි දුබල බාස්මික ලවණයක pH 1යි. ඔය ටික හරියටම තීර ටික තේරුම් ගන්න.